ජනාධිපතිතුමාට වෙන් වෙච්ච හෙලිකොප්ටර් දෙකක් තියෙනවා. ඒ දෙක මේකේ පාවිච්චි කරා ජනතාවට සහන දෙන්න වෙද්දිත් සුලිකුණාටු ආපු වෙලාවේ. හැබැයි ඒ කාලේ ජනාධිපතිවරු ওই හෙලිකොප්ටර් වල බහැලා ගම් වතුර බලාගෙන යනවා හෙලිකොප්ටර් කැමරාව අල්ලගෙන යනවා. සිරිනරුවා. හැබැයි මේ වෙලාවේ එහෙම උනේ නැහැ. ජනතාව වෙනුවෙන් දෙන්න පුළුවන් උපරිම දේවල් දුන්නා. ඒ කාලේ හෙලිකොප්ටර් සුනාමිය ආපු වෙලාවේ ඇමතිවරු බේර ගන්න අරුගම්බෙට ගියා බන්දුල ගුණවර්ධනගේ. සාමාන්‍ය මිනිස්සු දාලා එයා විතරක් බේරගෙන ආවා. ආන්න එහෙමයි එදා අපදා කළමනාකරණය. මෙදා අපදා කළමනාකරණය මෙහෙමයි එදා එහෙමයි. එහෙනම් කතා කරනකොට බොහොම කල්පනාවෙන් ඉන්න. ආපදා කළමනාකරණය ගැන උගන්වන්න එනවා. කොවිඩ් ආපු වෙලාවේ ආපදා ආපු වෙලාවේ කොහොමද කළමනාකරණය? මෙරටේ වෛද්‍යවරු කිව්වා, විශේෂඥයෝ කිව්වා, එන්නත ගේන්න කිව්වා, වැක්සින් එක ගේන්න කිව්වා. වැක්සින් එක ගෙනාවේ නැහැ. මිනිස් ජීවිත කීයක් නැති වුණාද? මෙරටේ මිනිස් ජීවිත කීයක් අහිමි වුණාද? ඒ කළමනාකරණය මම මොකක්ද කියලා අහනවා. එයාලගේ ඒ වෙලාවේ කළමනාකරණය තමයි කොවිඩ් වලින් ජනතාව බේරගන්න පැණි පෙව්වා. මුට්ටි ගඟේ දැම්මා. ඕවා කර කර හිටියේ. රටේ ජනතාව පාරවල් වලට බැස්සා ඒ වෙලාවේ. එහෙනම් මේ වෙලාවේ එහෙමුනේ නැහැ. පාරවල් වලට බස්සන්න විපක්ෂ සෑයෙන මහන්සි ගත්තා. මෙතන 25000 දෙනවා කියනකොට ඊට පහුවෙන්ද නායකයා ගිහිල්ලා අහනවා හම්බුණාද? අහනවා. ඕමයි කළමනාකරණය කරේ. එහෙනම් තේරුම් ගන්න කියලා මම